Hi guys, මම දන්න දෙයක් ඔයාලට කියලා දෙන්න හදන්නේ. IQ option, binance, crypto trading හැම එකෙම මත් ලොස්සලා උඩටම ලොස් වෙන්න පුළුවන් තරම ලොස්සලා හිටියේ. ඒත් මේ අලුතෙන් ආවිල්ලා තියෙන බිනොල්ලා කියන එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඇත්තටම මේකෙන් සල්ලියක් හොයන්න පුළුවන්. ඉන්සලිවත් වුණත් සල්ලියක් හොයන්න පුළුවන්. ඒකට මම දන්න දේ වලට මම කියලා දෙන්න හදන්නේ මේ පොඩ්ඩක් හරි. මම තුකුවට පෙරදුනා. තුකුවටම කියන්නේ යන්න වාහන නැතුව ඉන්න කාර්ය මුකුත්ම නැතුව අපස්සරල් මේ බිනොල්ලා කියන එකට මම පොඩ්ඩක් බැලුවා. දවසකට සල්ලියක් හොයාගන්න පුළුවන්. ගාණක් හොයාගන්න පුළුවන්. මම දන්න දේ කාට හරි කියලා දෙන එක තමයි මගේ යුතුයකමක්. මට කියන්න තියෙන දේ ඉතින් ට්‍රේඩින් කරලා ඔයාලා ලොස්සලා ඉන්න කට්ටියට මේ කියන්නේ බිනොල්ලා ට්‍රේඩින් හොඳටම හොඳයි. මම දන්න ධර්මෙන් දැනට මම මේක තමයි කරන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති මගේ බැලන්ස් එක account balance එක තියෙනවා $6113ක්. මම ඩොලර් 300ක් හෝ 400ක් තමයි දාගත්තේ. මම මේ වෙච්චි 6000 ගාණක් දැන් මගේ ඩොලර් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ මවුස් එකෙන් බලන්න. මවුස් එක හරහා පෙන්නනවා මම පෙන්නනවා මෙන්න මෙතන මේ 6160. හරි. ඒ හින්දා ඔයාලා පොඩ්ඩක් විතර බලන්න. ඔයාලට ඕන නම් මට කෝල් එකක් දෙන්න පුළුවන්. මේ නම්බරේ 070 70 44 760 50. මගේ ඔයාලට ලින්ක් එක ඕන නම් ඒත් මම දෙනවා. ලින්ක් එකකින් ඔයාලා රෙජිස්ටර් වෙන්න. මම සිග්නල් ගන්න පුළුවන්. සිග්නල් එක අරගෙන කොහොමද එන්නේ කියලා බලා ගන්න පුළුවන්. දැන්ට ෆ්‍රී දෙන්නේ. ඔයාලට කැමති ඒකට ගන්න පුළුවන් ෆ්‍රී දෙන්නේ. මම ඔයාලා කට්ටිය වගේ ලොකු ගණන් වලට සිග්නල් එක කොහොමද නෑ. දැන්ට සම්පූර්ණම සිග්නල් දෙනවා ෆ්‍රී. ඔයාලට බලා ගන්න පුළුවන්. මම අද ඔයාලට ගොඩාක් දුරකට කියලා දෙන්න හදන්නේ. මම සමහරක් කට්ටිය අහනවා සිග්නල් එකක් දුන්නාන් පස්සේ සිග්නල් එක ගන්න විදිහ පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න කියලා. හොඳට බලා ගන්න. ඔයාලා මෙන්න මේ මවුස් එක තියෙනවනේ. මවුස් එක තියෙන තැනින් මොන දැන් ආවා. දැන් අපි ආවා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මාකටිං කියලා රෙජිස්ටර් වෙලා කොහොම පස්සේ මම මේක කියලා දෙන්න. මෙන්න මේ කරන්සි තියෙනවනේ. මේ කරන්සි රියල් කරන්සි තව OCT කරන්සි. එතකොට මේ තියෙන්නේ OTC කරන්සි. මේ මවුස් එකෙන් මම පෙන්නනවා OTC කරන්සි. මේ තියෙන්නේ රියල් කරන්සි. මෙන්න මේ මවුස් එකෙන් පෙන්නන්නේ මේ තියෙන්නේ ඔය රියල් කරන්සි. හරි. හොඳට බලන්න මේ රියල් කරන්සි නැති ඒවට තමයි OTC කියන්නේ. එතකොට OTC කරන්සියේ මෙන්න මේ O අකුරයි T අකුරයි C අකුරයි තියෙනවා. රියල් කරන්සි වල නෑ. එහෙම දෙයක් නෑ. හරි. අද මම පෙන්නන්න හදන OTC කරන්සියක් තමයි දාගන්න විදිහ සහ එන්ට්‍රි එකක් ගන්න විදිහ ඒ විස්තර තමයි ඔයාලට කියලා දෙන්න. හරි. එතකොට right මම ටෙලිග්‍රෑම් එකට මෙහෙම දාගන්නවා. නැත්නම් ඔයාලට තේරෙන්නේ නෑනේ. එතකොට ඔයාලා බලන්න මෙන්න මේ සිග්නල් එක මම දීලා තියෙනවා. සිග්නල් එක දෙද්දී මම USD BRL කියලා දීලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතනින් තියෙනවා OTC. ඒ කියන්නේ අපි තෝරගන්න ඕනේ OTC කරන්සියක් හෝ රියල් කරන්සි එකකට. මම රියල් කරන්සි වලට දෙද්දී OTC කියලා දෙන්නේ නැහැ. හරිද? මෙන්න මේ ටයිම් එක දීලා තියෙනවා. ටයිම් එක මෙතනින් පෙන්නනවා.
ඩවුන් එකක්ද අප් එකක්ද කියලා මම කියනවා. එතකොට මේ තියෙන්නේ ඔන්න බලන්න. ඔව් මේ කරන්සිය බලන්නකො. මේකත් OTC කරන්සියක්. එතකොට මම මෙතනින් පෙන්නන්නේ අප් එකක්. අප් කියලා දෙන්නේ. හරිද? 3 මිනිත්. හරිද? එතකොට එන්ට්‍රිය දාගන්න ඕන ටයිම් එක තමයි මම මේ කියන්නේ. ඒ කියන්නේ කැනල් 3කට තමයි මම මේ දාගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිත්තු 3යි. හරි? මම මිනිත්තු මෙතන 2 කියලා දීලා තිබුණේ මවුස් එක ගෙන උතර හොර බලගන්න. 2 කියලා දීලා තිබුණා තමයි දෙහිකට දාගන්න. එතකොට ඔයාලා දන්නවද ඒක කොහොමද කරගන්නේ? මෙන්න මෙතන මේ මවුස් එක ගිහලා මම මේ පෙන්නනවා නේද? හරි. ඔන්න උතන. හරිද? මෙන්න මෙතනින් දෙක නම් දෙක තුන නම් තුන කියලා ඒ කියන්නේ දාගන්න ඕන ටයිම් එක. ඒ කියන්නේ විනාඩි 3කටද විනාඩි 2කටද නැත්නම් විනාඩියකටද කියලා මෙතනින් තමයි හදාගන්න ඕනේ. හරිද? එතකොට ඔන්න මම එන්න දැම්මා. ඔව්. දැන් මේ පෙන්නන්නේ විනාඩි 4කට. හරි? අපිට නැත්තම් ඊටත් වැඩි දේසි මෙතනින් කියලා මේ මැද තීරුවට තුන කියලා දැම්මම ඒත් ඇති. හරි? එතකොට මෙන්න මෙතන ඔය මවුස් එක ගිහිල්ලා මම තෙන්නන තැන තමයි අපි මුදල් එකේ දාගන්නවා. එතකොට ඩොලර් එකක් නම් එකයි කියලා වෙනවා. මම සීගෙන් ගහන්නේ. ඔයාලා සල්ලි මේ account එකට තියෙන ගාන තමයි දාගන්න ඕනේ. එතකොට ඩොලර් එකයි. හරි. ඔච්චරයි. මම දැන් දෙනවට සිග්නල් එකක් කියනවා. දැන් මේ පෙන්නනවා නේද 6යි තප්පර ගණන්. එතකොට අපි එන්ට්‍රිය දාගන්න ඕනේ මම විනාඩි 5කට විනාඩි 2කට 3කට තමයි එන්ට්‍රිය දාන්න ඉස්සෙල්ලා මම කියනවා. එතකොට මේ ටයිම් එක දුන්නාම පස්සේ අපි දැන් හිතමුකෝ 6යි 10ට දාන්න කියලා මෙන්න මේ 6යි 1යි දැම්මම 6යි 10ට හරියටම මෙතන අප් එකක් නම් අප් එකක් දාගන්න ඕන. ඩවුන් වෙනනම් ඩවුන් වෙනවා. මේ උඩ පෙන්නන්නේ පාටක පෙන්නන්නේ උඩට සරලව කියන්නේ මේ රතු පාටක පෙන්නන්නේ යටට. එතකොට අප්නම් අප් ඩවුන් නම් ඩවුන්. හරි? ඒ විස්තරය මේ තියෙනවා මේ. එතකොට මේ තියෙන අප් කියලා කියන්නේ. එතකොට මේ අප් කියලා දෙන එක අප්නම් හරියටම අප් එකක් දාන්න මම මේ දෙන ටයිම් එක තියෙනවනේ. මෙන්න මේ ටයිම් එක තමයි ඔයාලා වැඩගත් වෙන්නේ. දැන් 23:33 මම දීලා එතකොට හරියටම ඔයාලා 23:33ට හරියටම මේක අප් එකක් දාන්න ඕනේ. හරි? ඔයාලට මම සරලවම කියලා දුන්නේ එහෙම කරගන්න පුළුවන්. හරි. මම එනම් අතට ඉවරයි මේ දැනගන්න තමයි මේ කිව්වේ.